ඔයා හොඳටම දන්න දෙයක් නේද ආර්ථික විද්‍යාවේ පියා ඇඩම් ස්මිත් කියලා. හැබැයි ඔයා අහලා තියෙනවද කළමනාකරණයේ පියා කවුද කියන එක? ආර්ථික විද්‍යාවට ඉන්නේ එක පිය කෙනෙක් වුණාට කළමනාකරණයට නම් පියවරු ගොඩක් ඉන්නවා. මොකක්ද ඒ හතර බීරි කතාව? ඔය කළමනාකරණය බෙදනවනේ කොටස් දෙකකට. එකක් තමයි විද්‍යාත්මක කළමනාකරණය, අනිත් එක තමයි නූතන කළමනාකරණය කියලා. ඔය විද්‍යාත්මක කළමනාකරණයේ පියා විදියට මුළු ලෝකෙම හඳුන්වන්නේ W. ටේලර්. ඒ වගේම ඔය නූතන කළමනාකරණයේ පියා විදියට මුළු ලෝකෙම හඳුන්වන්නේ හෙන්රි ෆෙයෝල්. එයාගේ නමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශන ශාලා පවා තියෙනවා. හැබැයි ඔය නූතන කළමනාකරණය ව්‍යාපාර ඇතුළට අරගෙන ඇවිල්ලා සාර්ථක ව්‍යාපාර බවට පරිවර්තනය කරපු ඒ මහා චරිතය තමයි පීටර් ඩ්‍රකර්. එයාට තමයි අපි කියන්නේ නූතන ව්‍යාපාර කළමනාකරණයේ පියා කියලා. කටපාඩම් වෙනුවට හිතන්න පුරුදු කරන BS පන්තිය, රෑන්ක් හදන සුපිරිම පේප පන්තිය, සමීර එම්පතිරාජ ප්‍රතිඵල මවන BS සන්නාමය, සයන්ස් සෙන්ටර් ඇල්පිටිය, සහස්ත්‍රා කරම්බිනිය, සමාධී අම්බලන්ගොඩ, විමසීම් 077 38 137